අද අපි ගෙනල්ලා තියෙන්නේ Thomson CPS VA protector එකක්. මේක මොඩල් නම්බර් එක ඇතුළු පැරාමීටර් මෙතන සඳහන් කරලා තියෙනවා. හරි අපි මේක ඕපන් කරලා බලමු. වැඩේ නම් ටිකක් අමාරුයි තනියකින් කරන්න. try එකක් දෙමු. අමාරුවෙන් ඕපන් කරගත්තා. ඉස්සෙල්ලාම මැනුවල් එක පේන්න තියෙනවා. මේ මැනුවල් එකේ මේකේ පැරාමීටර් ටික සෙටින් කරන විදිහ සහ ඉන්ස්ටෝල් කරන විදිහ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මේ වගේ තමයි පෙන්වලා තියෙන්නේ. වෝල්ටේජ් ඩිස්ප්ලේ 3යි ඇම්පියර් ඩිස්ප්ලේ 3යි. මේක CPS නේ. වම් පැත්තේ මුලින්ම පවර් බටන් එක තියෙනවා. ඊගාවට සෙට් බටන් එක අප් ඇන්ඩ් ඩවුන් බටන් දෙක දකුණු පැත්තෙන් තියෙනවා. මේ VA protector එකේ හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. මේක Thomson නිෂ්පාදනයක්. මේක අපි එළියට ගන්න උත්සාහ කරමු. මේ වගේ අනිත් පැත්තට තියලා පෙට්ටිය අයින් කරගත්තා. රියර් සයිඩ් එක මේ වගේ පේනවා. සයිඩ් view එක රියර් සයිඩ් එක මේ වගේ තමයි පේන්නේ. හොඳ ටර්මිනල්ස් දීලා තියෙනවා කේබල් කනෙක්ට් කරන්න. QC චෙක් කරලා ගෝල්ඩන් ස්ටිකර් එකක් හලවලා තියෙනවා දකුණු පැත්තේ. ඒක මේ වගේ බලා ගන්න පුළුවන්. වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. Do you need a voltage and amperage protector? Don't worry, go to Rashmi Electro.